පහුගිය පැය 24 තුල වර්ෂාපතනය පිළිබඳ සලකා බැලුවොත් විශේෂයෙන්ම ඊයේ උදේ කාලයෙන් පස්සේ ඊටම වර්ෂාපතනය යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වැඩිම වර්ෂාපතනයක් ඊයේ පුත්තලම පැය 24 ඇතුළත වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 60කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේනොත් මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබුණා. ඒ වගේම ගිංගඟ තවලම සහ නිල්වලාගඟ අකුරැස්ස ප්‍රදේශයේත් මිලිමීටර් 50ත් 25ත් අතර වර්ෂාපතනයක් දක්නට ලැබුණා. ඔහුගේ පැය 24 සැලකුවොත් ඊයේ උදෑසන සිට අද උදෑසන දක්වා ඒ අනුව ගත්තම වර්ෂාපතනයේ සමස්තයක් විදිහට යම් අඩුවීමක් ඊයේ දිනේ දක්නට ලැබෙනවා. නමුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබුණා. මිලිමීටර් 25 50ත් අතර ඇතැම් ස්ථානවල වර්ෂාපතනයක් දක්නට ලැබුණා බොහෝ ගංගා ද්‍රෝණිවල. මේදී විශේෂයෙන්ම තෙත් කලාපය අද දිනෙත් උදෑසන සිට ගත්තම වර්ෂාපතනය ලැබෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. මේ වන විටත් විශේෂයෙන්ම ගිංගඟ සහ නිල්වලාගඟ, ඒ වගේම කළුගඟ සහ කැලණි ගඟේ ඉහළ ප්‍රදේශත්, ඒ වගේම කොළඹ ආසන්න සහ මුහුද ආසන්නයේ තියෙන ප්‍රදේශවලට මේ වෙන විටත් යම් සුළු වර්ෂාපතනයක් ලැබෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම පුරෝකතනයන් ගත්තත් වර්ෂාපතනයක් අද දිනේත් හෙට දිනේත් ඒ වගේ විශ්වසනීය ස්ථාවරත්වය සවිමත් ප්‍රතිලාභ සමග LOLC ෆිනෑන්ස් වෙතින් ලබා දෙන කෙටි කාලීන ස්ථාවර තැන්පතු ඉදිරි දින කිහිපය තුළ වර්ෂාපතනය ලැබීමේ පුරෝකතනයන් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පුරෝකතනයන් අනුව දකුණ බස්නාහිර සහ වයඹ මුහුද ආශ්‍රිත ආසන්නයේ පිහිටි සහ ඒ පෝෂක ප්‍රදේශ ගංගා ද්‍රෝණි පෝෂක ප්‍රදේශ වලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන ප්‍රවණතාවයක් තමයි දක්වලා තියෙන්නේ. නමුත් අනිත් ප්‍රදේශ වලට වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව තියෙනවා. වැඩි ප්‍රවණතාවය තමයි අර වගේ තියෙන්නේ. ඒ වගේම ගංගා වල් වල ජල මට්ටම් සැලකුවේදී ඇත්තටම ඊයේ දවස වෙනකොට ප්‍රධාන නිල්වලාගඟ, ගිංගඟ සහ කළුගඟ, ඒ වගේම අත්තනගලුවේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතියා. නමුත් ඊයේ සවස් කාලයේ සිට වර්ෂාපතනයේ අඩුවීමත් සමග මේ ජල මට්ටම් ක්‍රමයෙන් පහළ වැටීමක් තියෙනවා. ඒ අනුව නිල්වලාගඟ සහ ගිංගඟේ තවලම් බද්දගම අකුරැස්ස ප්‍රදේශවල ජල මට්ටම දැන් අඩු වෙමින් පවතිනවා. කළුගඟෙත් රත්නපුර සහ ඇල්ල ගාව කියන අපේ මිනුම් මධ්‍යස්ථාන වල ජල මට්ටම අඩු වුණත් ඒ වගේම මිල්ලකන්ද බුලත් සිංහල ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශවල යම් ජල මට්ටම ඉහළගයක පවතින නිසා ඇතැම් බුලත් සිංහල ප්‍රදේශයේ ඇතැම් මාර්ග ඇතුළු ඇතැම් ස්ථාන මේ වන විට යට වෙලා තියෙන බව තමයි දැනගන්නට තියෙන්නේ. කෙසේ නමුත් අධිගම් වතුර තත්ත්වයක් හෝ ප්‍රධාන ගම් වතුර මට්ටම දක්වා වැඩිවීම තරම් වර්ෂාපතනයක් මේ දක්වා ලැබිලා නැහැ. ඒ වගේම ඇතැම් අනිකුත් අතනගලුවේ ජල මට්ටමත් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින මේ දක්වා. නමුත් අද උදෑසන සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින බව තමයි අපේ මිනුම් මධ්‍යස්ථාන වල තොරතුරු අනුව පේනට තියෙන්නේ. ඒ වගේම මේ ගංගාවල් වල ජල මට්ටම් වේගයෙන් වැඩි වෙන හෝ එහෙම තත්වයක් මේ දක්වා පවතින්නේ නැහැ. ඒක නිසා අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නම් ලැබෙන වර්ෂාපතනයන් අනුව සිදුවන තත්ත්වය. ඒ වගේම වැව්වල තත්ත්වය ගත්තොත් අපේ ප්‍රධාන වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තියෙන ප්‍රධාන ජලාශය 73න් 18කට ආසන්න ප්‍රමාණයක් වාහන දැමීම සිද්ධ වෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව්වලනුත් 18කට ආසන්න ප්‍රමාණයක් වාහන දමනවා. මේ තත්ත්වය බොහෝ දුරට වර්ෂාව අඩු වීමත් සමගම අපිට කිසියම් අඩු කිරීමක් කරන්න පුළුවන් වුණත් විශේෂයෙන්ම ප්‍රධාන ජලාශ අතර කතරගම පිහිටි වෙහෙරකල ජලාශය, හම්බන්තොට ලුණුගම වෙහෙර ජලාශය, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැද්රුවේ රාජාංගනය, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව වැනි ජලාශය, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචදුව වැනි ජලාශ මේ වන විට වාහන දොරටු විවෘත කරලා ජලය නිදහස් කරනවා මේ වර්ෂාපතන රටාව සහ ඒ ලැබෙන වර්ෂාපතනයන් අනුව. කෙසේ නමුත් ප්‍රමාණයන් වරින් වර වෙනස් කිරීමට ලක් කරනවා. මේ දක්වා
ජලය අඩු කිරීම සිදු කරන කිසිදු ගංගාවක් නිසා ජල ගැලීමක් ඇතිවීමට හැකියාවක් නැහැ. ඊට වඩා අඩු සාමාන්‍ය ජල ප්‍රමාණයක් නිදහස් කරන්නේ. ඒ වගේම මේ වර්ෂාපතනයන් අනුව අපි ඉදිරියේදී තවදුරටත් වර්ෂාපතනය වැඩිවීමත් ඒ වගේම ඉදිරියේදී මෝසම් වැසි මේ පෙර මෝසම ඊළඟට එන මෝසම් වැසි තත්ත්වයත් සමග තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වීම වන අතර ඒ වගේම ජනතාව ඒ අවස්ථාවල දැනුවත් කිරීම සිදු කරන්නම්. ඒ නිසා මේ වන විට තියෙන තත්ත්වය වගේම වර්ෂාව මේ දිනවල ලැබෙන වර්ෂාවේ තියෙන කෙටි කාලයක් ඇතුළත වැඩි වර්ෂාපතනයක් ලැබීම සාමාන්‍ය හැඩය ඒක ඒ අනුව හැම ගංගාවක් තිබුණත් නැතත් ඇතැම් ස්ථාන පහත් බිම් යට වෙනවා ලැබෙන අධික තීව්‍රතාවයෙන් යුතු කෙටි කාලයක් ඇතුළත ලැබෙන වැඩි වර්ෂාපතනය මේ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. අපි ප්‍රධාන ගංගා ද්‍රෝණි ගැන සඳහන් කරත් අතුරු කුඩා ගංගා ද්‍රෝණි තව බොහොමයක් තියෙනවා. මේ ගංගා ද්‍රෝණි වලත් මේ තත්ත්වය ඇති වෙනවා වගේම ශනිකව ජලය එකතු වීමෙන් සහ කලායම නිසා ඇතැම් ස්ථාන යට වෙනවා. මේ නිසා මේ යට වෙන ස්ථාන ඉතාම අනතුරුදායකයි. මොකද සාමාන්‍ය යට වෙන ස්ථාන නෙවෙයි. ඒ වගේම මාර්ග කැඩලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අපිට නොපෙනෙන අනතුරු ස්වභාවයන් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේ ජලය එකතු වෙච්ච තැන් විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමෙන් වළකින්න කියන එකත් ඒ වගේම ජල ක්‍රීඩා කිරීම වැනි දේවල් සිදු නොකිරීමටත් ඒ වගේම මාර්ග භාවිතයේදී හැම යට වෙලා තියෙන ස්ථානවලදී සැලකිලිමත් වන ලෙසත් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම ලැබෙන වර්ෂාපතනයන් අනුව සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ වරින් වර අපි නිවේදන නිකුත් කරනවා. ඒ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි.